ඔබගේ සමේ රතු පාට ඝන පොතු වගේ පෙනෙන ලප තියෙනවද? එහෙම ලප දැක්කම සමහරු හිතෙනවා මේක බෝවන රෝගයක්ද කියලා. මේක කෙනෙක්ගෙන් මට හැදුනද කියලා. තමත් සමහරු ඒ ගැන ලැජ්ජ වෙනවා. අනිත් අය තමන්ගේ සම දිහා බලනවා කියලා බය වෙනවා. හැබැයි අද මම කියන්න යන වැදගත්ම දේ තමයි සොරයිසිස් නැත්තම් පොතු කබර කියන්නේ බෝවෙන රෝගයක් නෙවෙයි. ඒ වගේම මේක තියෙන කෙනෙක් අනිත් අයගේ වෙන් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අද අපි බලමු සොරයිසිස් එහෙමත් නැත්නම් පොතු කබර කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ ඇයි? හඳුනාගන්නේ කොහොමද? ප්‍රතිකාර මොනවද කියලා. බලමු සොරයිසිස් කියන්නේ මොකක්ද කියලා. සොරයිසිස් කියන්නේ අපේ ඉමියුන් සිස්ටම් එක සම්බන්ධ දිගු කාලීන ඉන්ෆ්ලැමේටරි ස්කින් කන්ඩිෂන් එකක්. සාමාන්‍යයෙන් අපේ සමේ සෛල අලුත් වෙනවා. පරණ සෛල ඉවත් වෙලා යනවා. නමුත් මේ පොතු කබර නැත්නම් සොරයිසිස් කියන තත්වයේදී මේ ප්‍රොසෙස් එක වේගවත් වෙනවා. සමේ සෛල එකතු වෙලා ඝන පැච් විදිහට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සමේ රතු හෝ පැහැ වෙනස් වූ උස් වූ පොතු සහිත ලප දකින්න පුළුවන් වෙනවා. මේවා විශේෂයෙන්ම වැලමිට, දන හිස, හිස කබල, පිට ප්‍රදේශය යන ප්‍රදේශවල දකින්න පුළුවන්. නමුත් සොරයිසිස් එක එක පුද්ගලයාට පෙනෙන්නේ එකම විදිහකට නෙවෙයි. දැන් අපි ඊටාම වැදගත් ප්‍රශ්නයකට එමු. පොතු කබර රෝගය බෝ වෙනවද? කිසිසේත්ම නැහැ. සොරයිසිස් කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් නෙවෙයි. පොතු කබර තියෙන කෙනෙක්ව ඇල්ලුවා කියලා, එයත් එක්ක එක ළඟ වාඩි වුණා කියලා, එයත් එක්ක එකට කෑම කෑවා කියලා සොරයිසිස් බෝ වෙන්නේ නැහැ. ඒ නිසා පොතු කබර තියෙන කෙනෙක්ව සමාජයෙන් වෙන් කිරීම හෝ ඔවුන්ව මගහැරීම කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගැන අපේ සමාජයේ තියෙන වැරදි අදහස් වෙනස් කිරීම ඉතාමත් වැදගත්. එහෙනම් අපි බලමු පොතු කබර රෝගයේ තියෙන කෙනෙකුට මොන වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් සමේ පැහැදිලිව සීමාවක් සහිතව උස් වූ රතු පැහැති පැහැ වෙනස් වූ හෝ පැචස් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ මත සුදු හෝ රිදී පැහැති පොතු වගේ දකින්නත් පුළුවන්. සම වියලිභාවයට ලක් වෙනවා. කැසීම ඇති වෙනවා. ඒ වගේම සොරයිසිස් සමට විතරක් සීමා වෙන්නේ නැහැ. සමහර අයගේ නියපොතු වලටත් මේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නියපොතු ඝන වීම, වර්ණයේ වෙනස් වීම සහ ඒවැය කුඩා වලවල් වගේ ඇතිවීමක් දකින්න පුළුවන්. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මට පොතු කබර රෝගය හැදෙන්නේ කියන එක. ඒකට එකම හේතුවක් කියන්න බෑ. පොතු කබර ඇති වෙන්න ජානමය හේතු සහ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස්කම් බලපානවා. පවුලේ කෙනෙක්ට පොතු කබර රෝගය තියෙනවා නම් ජානමය තත්ත්ව නිසා ඔබටත් ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර දේවල් නිසා මේ පොතු කබර රෝගය වැඩි වෙනවා. මානසික ආතතිය, සමට ඇතිවන සමහර ආසාදන, සමට සිදුවන තුවාල, ඒ වගේම තමයි ධූමපානය කිරීම, ඇල්කොහොල් භාවිතය, ඒ වයින් මේ පොතු කබර තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සීත කාලගුණයත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පොතු කබර තියෙන රෝගියෙක්ට මානසික ආතතිය ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. ප්‍රතිකාර මගින්ම පමණක් නොවේ, හොඳ නිින්දක් ලබා ගැනීම, මානසික ආතතිය අඩු කර ගැනීමට උත්සාහ කිරීමෙන් පොතු කබර රෝගය පාලනය කරගන්න පුළුවන්. තවත් වැදගත් කරුණක් තියෙනවා. පොතු කබර කියන්නේ සමට විතරක් බලපාන රෝගයක් නෙවෙයි. සමහර රෝගීන්ට සොරයිටික් ආතරයිටිස් කියන සන්ධි වලට බලපාන රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සන්ධි වේදනාව, සන්ධි ඉදිවීම, උදේට සන්ධිවල තද ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. විශේෂයෙන්ම මේ පොතු කබර තියෙන රෝගියෙකුට මේ වගේ සන්ධිවල තියෙන ලක්ෂණ තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයාට ඒ බව සඳහන් කරන්න ඕනි. මේ පොතු කබර රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්ද? අපි සාමාන්‍යයෙන් පොතු කබර රෝගයට පර්මනන්ට් කියෝ එකක් තියෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් දැනට හඳුනාගෙන තියෙන ප්‍රතිකාර තත්ත්ව මගින් මේ පොතු කබර රෝගය
ඉතාම අඩු තත්ත්වයක් දක්වා පාලනය කරලා තියාගන්න පුළුවන්. පොතුකබර රෝගයේ ප්‍රතිකාර තීරණය කරන්නේ මෙම රෝගය කුමන ප්‍රතිකාර මට්ටමේ තියෙනවද කියන එකයි, ශරීරයේ කොහෙද තියෙන්නේ කියන එකයි, ඒක එම රෝගියාගේ දෛනික ජීවිතයට කොච්චර බලපානවද කියන කරුණු අනුව තමයි. මෘදු සොරායසිස් අවස්ථාවලදී මොයිස්චරයිසර් ක්‍රීම් සහ අනෙකුත් ඇඟේ ආලේපනය කරන ක්‍රීම් හෝ ඔයින්ට්මන්ට් වර්ග වලින් මේ පොතුකබර රෝගය පාලනය කරලා තියාගන්න පුළුවන්. සමහර අවශ්‍ය වෙලාවලදී ඩොක්ටර්ස්ලා කෝටිකොස්ටෙරොයිඩ් ක්‍රීම් හරි විටමින් D ආශ්‍රිත ප්‍රතිකාරත් මේකට එකතු කරගන්නවා. මේවා තමන්ටම ෆාමසියකින් අරගෙන භාවිතා කරනවට වඩා ඩොක්ටර් කෙනෙකුගේ උපදෙස් අනුව භාවිතා කරන එක තමයි වැදගත් වෙන්නේ. සොරායසිස් ඉතා දැඩි තත්ත්ව කරා ගිහින් තියෙනවා නම් ෆොටෝതെරපි සහ බොන බෙහෙත්, ඉන්ජෙක්ෂන් වගේ ප්‍රතිකාරත් මේ සඳහා එකතු කරගන්නවා. සමහර අවස්ථාවලදී සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පවා යොමු කරන්න වෙනවා. ඊටාම දරුණු පොතුකබර රෝගවලදී මේ සමේ රෝග විශේෂඥයන් විසින් බයොලොජිකල් මෙඩිසින් සහ තවත් ඉතා උසස් තත්ත්වයේ ප්‍රතිකාර සලකා බලන්න පුළුවන්. මෙතනදී මම විශේෂයෙන්ම කියන්න කැමති සමේ ලපයක් දැක්කහම මේක පොතුකබර තමයි කියලා තමන්ම ඩයග්නොසිස් කරගන්න යන්න එපා. සමේ රතු පොතු සහිත ලප එහෙම දිගටම තියෙනවා නම් වෛද්‍යවරයෙකුගේ ඇගයීමක් ලබා ගන්න. ඉන්පසු ඒ අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා ඔබව යොමු කරයි. පොතුකබර තියෙනවා නම් ඔබට දිනපතා කරන්න පුළුවන් සරල දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ස්කින් එක මොයිස්චරයිසර් කරගන්න. වියලි සම අඩු කර ගැනීමට මේක උපකාරී වෙනවා. ඒ වගේම ඒකෙන් පොතුකබර රෝගයේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. අනිත් දේ තමයි ඔබ හඳුනා ගන්න ඕනි මේ පොතුකබර රෝගය ඔබට වැඩි කරන්නේ මොන අවස්ථාවලදීද කියලා. ඒ කියන්නේ මානසික ආතතිය, දුම්පානය කිරීම, මත්පැන් භාවිතය, ඒ වලින් ඔබට මේ පොතුකබර රෝගයේ ලක්ෂණ වැඩි වෙනවා නම් ඒ වයින් වැළකී සිටීම කරන්නත් ඕනි. ඒ වගේම තමයි හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් පවත්වා ගැනීමත් වැදගත්. මේ සරල දේවල් කිහිපය කරන අතරෙම ඔබට වෛද්‍යවරයා ලබා දීලා තියෙන ප්‍රතිකාර නිසි ලෙස ලබා ගන්නත් ඕනි. ඔබේ සමේ රතු වූ උස්සු පොතු සහිත ප්‍රදේශ දිගටම තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් හමු වෙලා නිවැරදි ඩයග්නොසිස් එකක් ලබා ගන්න ඕනේ. දැනට පොතුකබර කියලා ඩයග්නොසිස් කරලා තියෙන කෙනෙකුට ලප ඉක්මනින් වැඩි වෙනවා නම්, වේදනාව වැඩි වෙනවා නම්, ඒ දීලා තියෙන ප්‍රතිකාර වලට ඒක සුව නොවෙනවා නම්, සන්ධි වේදනාව, ඉදිමීම වගේ ලක්ෂණ ඇති වෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් ඕනේ. ඒ වගේම තමයි හදිසියෙම ශරීරයේ විශාල ප්‍රදේශයක මේ රෑෂ් එක පැතිරිලා රතු වෙලා තියෙනවා නම්, ඔබට ගොඩක් අසනීප ගතියක් ඇඟට දැනෙනවා නම් ඒ අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ඉක්මනින්ම ලබා ගැනීම වැදගත්. ඉතින් අද අපි කතා කළා සොරායසිස්. එහෙමත් නැත්නම් පොතුකබර කියන්නේ මොකක්ද? ඒක බෝමන රෝගයක් නොවන බව, ඒක ඇතිවෙන්න බලපාන කරුණු, සමේ සහ නියපොතුවල ඇතිවන ප්‍රශ්න, ඒ වගේම සන්ධිවල ඇතිවන ප්‍රශ්න ගැන කතා කළා. ඒ වගේම තමයි ඒ සඳහා කොහොමද ප්‍රතිකාර ලබා ගන්න කියන එකත් අපි කතා කරා. වැදගත්ම දේ තමයි සොරායසිස් කියන්නේ ලැජ්ජ වෙන්න අවශ්‍ය රෝගයක් නෙවෙයි. මේක දිගු කාලීනව පවතින රෝගයක් වුණත් නිවැරදි ඩයග්නොසිස් එකක් සහ සුදුසු ප්‍රතිකාර මගින් ඒ රෝගය ඉතාමත් හොඳින් අඩු තත්ත්වයක් දක්වා පාලනය කරන්න පුළුවන්. ඒ නිසා පොතුකබර කියලා සැක හිතෙන ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් සොරායසිස් ගැන අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ සරල සෞඛ්‍ය තොරතුරු සිංහලෙන් දැනගන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔබට නිරෝගී දිවියක්.